දැන් අපි අද බලමු Azure පෝටල් එක භාවිතා කරලා කොහොමද virtual machine එකක් හදන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතන search bar එකේ virtual machine කියලා search කරන්න. එතකොට මෙන්න මෙහෙම Azure services වල virtual machines කියලා තියෙනවා. මේ මෙතනින් යන්නත් පුළුවන් නැත්නම් මෙතන මේ ඉස්සරහා menu එකේ පෙන්නනවා virtual machine කියලා. ඊට පස්සේ එතන ගියාට පස්සේ මෙතන තියෙනවා create කියලා. ඔය create කියන එක click කරලා Azure virtual machine කියන එකට යන්න. ඊට පස්සේ තියෙන්නේ සෙටප් කරගන්න. මුලින්ම සබ්ස්ක්‍රිප්ෂන් එක අහනවා. එතකොට මම යූස් කරන්නේ ස්ටුඩන්ට් සබ්ස්ක්‍රිප්ෂන් එක Azure එකේ. ඊට පස්සේ රිසෝස් ගෲප් එකක් තියෙනවා. ඉතින් මම අලුත් එකක් හදලා දැන් රිසෝස් ගෲප් එකක් ඇඩ් කරගත්තා. එතන create new ගිහිල්ලා බලන්න නමක් දීලා රිසෝස් ගෲප් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ virtual machine එකට නමක් අපි දෙන්න ඕනේ. දෙනවා EF01 කියලා. නේම් එක වැලිඩ් නම් මෙතන ග්‍රීන් කලර් එකකින් ටික් එකක් වැටෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් region එක තෝරගන්න. මේ virtual machine එක මොන region එක ඇතුළේද හැදෙන්න ඕනේ කියන එක තමයි මෙතනින් අපි දෙන්න ඕනේ. ඔයාලට පුළුවන් කැමති එකක් දෙන්න. මම default select වෙලා තියෙන එක දෙනවා. ඊට පස්සේ availability zones නම් ඒ කියන්නේ මේක තව තව තැන්වල මේක සෝන්ස් වල අවైలබල් වෙන්න ඕනිද කියලා තමයි අහන්නේ. එතකොට ඒකට ඕනේ නම් ඒක දෙන්න පුළුවන්. සිලෙක්ට් කරලා. මම ඒක තියෙන එකම දෙනවා. ඊට පස්සේ මේක මුකුත් වෙනස් කරගන්නේ විදිහට වුණේ නැහැ. ඊට පස්සේ මේ ඉමේජ් කියන එකේදී අපිට ඕනි මොන OS එකද කියලා තමයි මේකෙන් බලන්නේ අපි. එතකොට මෙතන තියෙනවා Ubuntu servers තියෙනවා, Ubuntu Pro තියෙනවා, Linux ඊට පස්සේ Windows servers තියෙනවා. Windows 11 තියෙනවා, Windows 10 තියෙනවා. තව all images ගියාම තව අපේ බලා ගන්න පුළුවන් තියෙන මේ OS මොනවද කියලා. මම මෙතනින් OS එක විදියට ගන්නවා Windows 10 version එක. ඊට පස්සේ මෙන්න මෙතන virtual machine එකේ size එක කියන්නේ RAM එක කොච්චරද CPU එක කොච්චරද කියලා තමයි මෙතන select කරන්න තියෙන්නේ. අපි use කරන ඒ use කරන hardware වෙනස් වෙන අපේ monthly price එක වෙනස් වෙනවා. මෙතන recommend කරලා තියෙනවා standard version 3ක්. ඒකේ එකක තියෙනවා CPU cores 1යි 4යි 2යි memories RAM එක 3.5 GB තියෙනවා 16 GB තියෙනවා. මම ගන්නවා මේ CPU cores 4යි 16 GB එකයි තියෙන මැෂින් එක. මේ මෙතන CEO sizes වලින් ගිහින් අපිට බලා ගන්න පුළුවන් තව තියෙන ඒවා. ඊට මෙතන ඔරටක් දෙන්න පුළුවන්. ඊට මේ ඉන්පුට් වෙනස් කරන්න නැතුව මෙන්න මෙතන ටික එකක් දාලා next දෙනවා. එතකොට මෙතන disk එක කියන්නේ ස්ටෝරේජ් එක කොච්චරක් වගේද කියලා තමයි අපිට මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ වගේ ඩිෆෝල්ට් තියෙන එකම දෙනවා. ඒක ඔයාලට පෙන්නන්න ඕන දකින්න ඔයාලට කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. networking වල networking වල තියෙන network information වල අපිට පුළුවන් ඔයාලගේ subnet මොන හරි network මොන හරි තියෙනවනේ මේකට දාලා IP address මෙතනින් add කරගන්න පුළුවන්.
අපි වෙන තියෙන මේ රිවිව් and ක්‍රියේට් කියන එකට ගිහින් එතන මේ තියෙන්නේ පැයක් ඇතුළත කොච්චර ප්‍රයිස් එකක් මේකට මේ මේක යූස් කරාම අපිට ඇඩ් වෙනවද කියලා. එතන ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන්. වර්චුවල් මැෂින් එකේ නම, රීජන් එක, ඒ විස්තර ඔක්කොම, OS එක, මැෂින් එක මොනවා වගේ සයිස් එක, ඒ විස්තර ටික. ඊට පස්සේ ක්‍රියේට් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන නොටිෆිකේෂන් එක පෙන්නනවා මේ ඉනිෂියලයිසින් ඩිප්ලොයිමන්ට් කියලා. මැෂින් එක දැන් ඩිප්ලොයි වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට මේ වර්චුවල් මැෂින් එකකින් පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලගේ තියෙන මොනවා හරි ටෙස්ට් කරගන්න තියෙන දෙයක්, ඒ වගේ ඕනි දෙයක් මේ වර්චුවල් මැෂින් එකක් ඇතුලේ කරගන්න පුළුවන්. ඇප් එකක් ඩිප්ලොයි කරගන්න, මොනවා හරි ඇප්ලිකේෂන් එකක් ටෙස්ට් කරගන්න, එහෙම ඕනි දෙයක් කරගන්න පුළුවන්. ඒතකොට මේ වර්චුවල් මැෂින් එකෙන් අපිට අපිට ඕනි සර්විස් එකක්, ඒ කියන්නේ අපිට ඕනි දේවල් කරගන්න පුළුවන් වර්චුවල් මැෂින් එක යූස් කරලා. එතකොට අපි worry වෙන්න ඕනේ නැහැ හાર્ඩ්වෙයාර් ගැන, සිකියුරිටි ගැන, මේන්ටේනන්ස් ඒ ඔක්කොම ඇෂුවර් එක මගින් තමයි කරන්නේ. මොකද අපි දැන් මේක වර්චුවල් මැෂින් එක ඩිප්ලොයි කරාම ඒක එයාලගේ තියෙන සර්වර් එකක තමයි මේක ක්‍රියේට් වෙන්නේ. එතකොට එයාලගේ හાર્ඩ්වෙයාර් ඒව තමයි යූස් වෙන්නේ. අපිට මෙහෙන් අපිට ඕනි සර්විස් එක තමයි අපිට යූස් කරන්න තියෙන්නේ. අපිට ඕනේ ඩිප්ලොයි කරගන්නද, ටෙස්ට් එකක් කරගන්නද, ඒ ඕනි එකක් අපිට මෙතනින් මැෂින් එක වලින් කරගන්න පුළුවන්. අපිට ඕනේ වෙන්නේ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් විතරයි. අනිත් ඔක්කොම හાર્ඩ්වෙයාර්, සිකියුරිටි ඔක්කොම මේ මේන්ටේනන්ස් ඔක්කොම කරන්න ඇෂුවර් එක. මැෂින් එක ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ. හරි දැන් වර්චුවල් මැෂින් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඩිප්ලොයිමන්ට් කම්ප්ලීට් කියලා දැක්කලා තියෙනවා. මේ ඩිප්ලොයිමන්ට් එක ෆිනිෂ් වෙලා දැන් අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ වර්චුවල් මැෂින් අපි ක්‍රියේට් කරපු එක තමයි මෙතන තියෙන්නේ. එතනත් විස්තර ඔක්කොම ටික පෙන්නනවා. එතන මෙන්න මෙතන කනෙක්ට් කියලා තියෙනවා. එතනින් මේ වර්චුවල් මැෂින් එකට කනෙක්ට් වෙන්න තමයි මේ ක්ලික් කරාට පස්සේ කනෙක්ට්. දැන් මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් RTP ෆයිල් එක. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරලා ඕපන් ෆයිල් දෙන්න. එතකොට මෙන්න මෙහෙම සිම්බල් එකක් එනවා. එතකොට මෙතනින් කනෙක්ට් කියලා කනෙක්ට් වෙන්න පුළුවන්. මේ මේකේ IP එක පෙන්නනවා. එතකොට අපි අතන දුන්න පාස්වර්ඩ් එක මෙතන දෙන්න ඕනේ. අර අපි වර්චුවල් මැෂින් එක ක්‍රියේට් කරද්දී දුන්න පාස්වර්ඩ් එක. මෙතනට yes දෙන්න. මේක වර්චුවල් මැෂින් එකට කනෙක්ට් වෙන ගමන් තමයි තියෙන්නේ. මෙතන ඉඳන් තියෙන සාමාන්‍ය Windows OS එක මුලින් සෙටප් කරගත්තී තියෙන ස්ටෙප් ටිකම තමයි. ඒ ටික ඔයාලට ෆලෝ කරගන්න පුළුවන්. මෙතන ගොඩක්ම බලන්නේ මොකක්ද වගේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනුව තමයි මේකේ ස්පීඩ් එක තීරණය වෙන්නේ. හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා නම් වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මැෂින් එක, වර්චුවල් මැෂින් එක. මම පොඩි කරලා පෙන්නනවා. මේ මගේ ඔරිජිනල් මේක. එතකොට මේ තියෙන වර්චුවල් මැෂින් ලොක් කරගන්න. ඉතින් ඕන එකක් ඉතින් ඔයාලට කරගන්න පුළුවන්. ඉන්ටර්නෙට් යන්න ඒ මේක
විදිහට වැඩ කරනවා මේක ලැංග්වේජ් එකට ඒක හදා ගන්නවා. එතනින් අපිට settings වලට ගිහලා setting වලින් settings වල බලන්න ඕනයි box වල මොනවද machine එකේ විස්තර කියලා අපි දාපු විස්තර වලට අනුව තමයි machine එක හදන්නේ. දැන් මෙතන processor එක තියෙනවා. Intel Celeron Platinum එක. මෙතන මේක කෝස් 4 එකක මැෂින් එකක්. එතකොට RAM එක තියෙනවා 16GB. අපි දාපු නම තියෙනවා device name එකට. ඒ විස්තර ටික තියෙන. ඒතර අපි install කරේ OS Windows 10 Pro එක. ඒක විස්තර ටික මෙතන තියෙනවා. task manager එක බලන්න කෝස් 4ක් තියෙනවා. කෝස් 4යි. මෙමරි එක තියෙනවා 16GB. ඒතර අපි hard disk එක default ආපු එක delete කරේ. පෙන්නනවා මෙතන. Microsoft Virtual Disk එකක්. ඒ කියන්නේ මේ ඔක්කොම hardware ඔක්කොම තියෙන්නේ එයාලගේ ඒවා. අපි මෙහෙන් මේ එතන ඒ මැෂින් එකට access එක තමයි ගන්නෙ. එතකොට අපිට ඕන එක මේකෙන් virtual machine එකට කරගන්න පුළුවන් hardware ගැන maintenance ඒව ගැන worry වෙන්න ඕනේ නැහැ. එතකොට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා අපිට එයාලත් එක්ක 24 hours customer support ගන්න පුළුවන්. කොන්සර්ට් විතර වෙන්නවා. සාමාන්‍ය මැෂින් එකක් වගේ වැඩ කරනවා. ඊට උනේ වැඩ ටික මේක කරගන්න පුළුවන් මේක.